ඔයාටත් කවදා හරි එහෙම වෙලා තියෙනවද? මිනිස්සු ඔයා කියන දේ අහගෙන ඉන්නේ නැහැ. කවුරුත් ඔයාව ගණන් ගන්නේ නැහැ කියලා ඔයාට හිතෙනවා. ඔයා කතා කරන්න පටන් ගන්නකොටම මිනිස්සු ඔයාව මගේ ඇරලා යනවා. ඔයාට නැත්තම් ඔයාගේ සමීපම කාට හරි මේ ප්‍රශ්නේ ඇති. එතකොට ඒකට හේතුව සමහර විට හේතුව එයාවත් ඔයාවත් හිතන එක නෙවෙයි වෙන්නත් පුළුවන්. සේකට නොකරපු වරදකට ජොබ් එක නැති වෙනවා. එයාට ඒක දරා ගන්න බෑ. එයා ඒ දුක වේදනාව හම්බ වෙන හැම කෙනෙකුටම කියන්න පටන් ගන්නවා. මුලින් මිනිස්සු මෙයාගේ හිත සනසන්න උත්සාහ කළා. අපරාධේ. ඔයාට ලොකු අපරාධයක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ? හිත හදාගන්න බලමු. අපි අලුත් දෙයකට try කරමු. ඔයාට වගේම උන කෙනෙක් මම තව දන්නවා. ජීවිතය කියන්නේ ඔහොම දෙයකට තමයි. මොන වුණත් ඔයාට අපි ඉන්නවනේ. අපි විසඳ ගන්න බලමු. අපි ගොඩ යන්න බලමු. ඔහොම ටික දවසක් ගියා. එකම විස්තරේ, එකම කතාව, එකම වේදනාව නැවත ආයේ ආපහු. එතකොට මිනිසුන්ට ඒක කරදරයක් වෙනවා. මිනිස්සු යාව මග අරින්න පටන් ගන්නවා. ජොබ් එකේ විස්තරේ එනවා. අන්නේ නෙමෙයි පටන් ගනී දැන්. ඔය විදියට මිනිස්සු හෙමින් සිරුවේ කතා කරගෙන මග අරින්න පටන් ගන්නවා. මේ මිනිස්සයා දැන් හිතන්න පටන් ගන්නවා මට දැන් ජොබ් එක නැහැ. දැන් මගේ වටිනාකමක් නැහැ. ඒක නිසා මිනිස්සු මාව මග අරිනවා. එක දවසක් එයයි යාගේ නෝනයි මුහුදු වෙරළට යනවා. ඒක ලස්සන හැන්දෑවක්. පිරිමි ළමෙක් සිප්පි කටු අලවලා ලස්සන කරලා ලස්සන වැලි මාලිගාවක් හදනවා. මේ පිරිමි කෙනා ඒක දිහා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ටික වෙලාවකින් රැල්ලක් ඇවිල්ලා එක පාරටම අර ලස්සන මාලිගාව සමතලා වෙලා යනවා. ළමයා අඬන්න පටන් ගන්නවා. අම්මා ළමයාව සනසනවා. ඔබට පිටාවේ මිනිස්සු ඇවිල්ලා ළමයාව සනසනවා. මුහුද එහෙම තමයි. වෙරළ එහෙම තමයි. රැල්ල එහෙම තමයි. වැලි මාලිගා හැදුවම ඒක තමයි. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි මොකද කරන්නේ? එන මිනිස්සු එයාගෙන් ඇවිල්ලා අහනවා ඇයි පුතේ අඬන්නේ? එයා මුල ඉඳන් එයා අඬන විස්තරේ කියනවා. මෙයා පැයක් විතර එක දිගටම අඬනවා. වෙනකොට හැමෝම එයාගේ විස්තරේ අහලා ඉවරයි. ටිකක් වෙලා යද්දි මිනිස්සු එයාගෙන් අහන එක නවත්තනවා. ළමයා කියනවා කවුරුත් මං කියන දේ අහන්නේ නැහැ. ගෑනු ළමයි අඬනකොට නම් ඔක්කොම බලනවා. මං ගෑනු ළමෙක් නෙමෙයිනේ. මං පිරිමි ළමෙක් හින්දා වෙන්න ඇති. කාටවත් මං කියන දේ අහන්න ඕනකමක් නැහැ. වෙලාවේ අර ජොබ් එක නැති වුණ එක්කෙනා පිරිමි කෙනා අන්න එයාගේ නෝනට මෙහෙම කියනවා. "ඕඩ ළමයා වෙච්ච දේ වෙලා ඉවරයි. දැන් ඉතින් කොච්චර ඇඬුවත් වෙනසක් වෙනවද? නෑනේ. මුකුත් සිද්ධ වෙන්නේ නෑ. මිනිස්සුන්ගේ කාලේ කනවා විතරයි මේ මෝඩ කොළුවා." එතකොට ඒ මිනිහයාගේ නෝනා මෙහෙම කියනවා. "ඕකම තමයි මාත් ඔයාලට අවුරුද්දක් තිස්සේ කියන්නේ." "මොකද්ද? මොකද්ද ඔයා මට කියන්නේ?" "ඔයාට මං අවුරුද්දක් තිස්සේ කියනවා ඔයාගේ ජොබ් එක නැති වුණු විස්තරේ කියන එක දැන්වත් නවත්තන්න කියලා." අපේ ප්‍රශ්නේ අපි එකපාරක් දෙපාරක් තුන් පාරක් කියනකොට මිනිස්සු ඒක අහනවා. ඒගොල්ලෝ අපි ගැන ඇත්තටම කනගාටු වෙනවා. හැබැයි ප්‍රශ්නේ හැම වෙලාවෙම කියන අපිට ප්‍රශ්නෙට කරන්න දෙයක්වත් නැත්තම් අහගෙන ඉන්න අයට ඒ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නත් බැරි නම් තියෙන එකම විසඳුම එහෙම ප්‍රශ්නයක් තියෙන බව දැනගෙන ඒකත් එක්ක ඉස්සරහට යන්නේක නම් නැත්තම් ඒක අතෑරලා දාලා ඉස්සරහට යන්නේක නම් නැවත ආයේ මුල ඉඳන් අගට අග ඉඳන් මුලට මේ කතාව කියන එකෙන් අපේ හිතට සහනයක් හම්බුණාට අහගෙන ඉන්න මිනිස්සයාට මේක මහා කරදරයක් වෙනවා. ඒ මිනිස්සයාගේ ජීවිත කාලෙන් ලොකු කොටසක් අපි කිසිම වැඩකට නැති අඳෝනාවක් කියන්න ගත කරනවා. අපිට ඒක සහනයක් වුණාට එයාට ඒ කාලේ නාස්තියක්. එයාට ඒක කරදරයක්. ඔය ආකාරයෙන් එකම ප්‍රශ්නේ එකම කරදරේ ආපහු කියනකොට මිනිස්සුන්ට එපා වෙන්නේ අපේ විස්තරෙයි අපේ ප්‍රශ්නේයි විතරක් නෙවෙයි. අපිවත් එක්කම. ඔයා මේ වෙනකොට ඔයාගේ ඒ කරදරේ ගැන කතාව එකම කෙනා එක්ක කීවාරයක් විතර කියලා තියෙනවද? කවුරු හරි ඔයාව මගහැරලා ඉන්නේ ඒ කතාව අහලා ඇති වෙලාද දන්නේ නැහැ. නැත්තම් ඔයා එයාව මගහැරලා ඉන්නේ ඒ කතාව අහලා ඇති වෙලා වෙන්න පුළුවන්.